අයිබෝවන් මම වීරසූරිය බණ්ඩාර. අදත් ආවා TJC Mango LK YouTube නාලිකාවත් එක්ක. ඇත්තටම අද මම කතා කරන්න හදන්නේ ඔයගොල්ලන්ට මේ පිටිපස්සෙන් පේනවා TJC අඹ වගාවක්. ඉතින් මල් තියෙනවා හොඳට. ඉතින් කොහොමද මේ නවීන තාක්ෂණය යොදාගන්නේ? අපි ගොඩාක් අය අද කතා කරනවා මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගැන. ඉතින් ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන්නේ මොකක්ද? ඇත්තටම ස්මාර්ට් ඇග්‍රිකල්චර් පාවිච්චි කරපුවාම අපිට මේ වගාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? අද මම ඔයගොල්ලන් එක්ක මේ හිතුවේ කතා කරන්න ඇත්තටම මේ කෘෂිකර්මාන්තයේදී අපි ගොඩාක් කරන්න ඕන මේ නිෂ්පාදන වියදම අඩු කරගන්න. ඉතින් නිෂ්පාදන වියදම අඩු කරගන්න නම් කොහොමද මේ AI තාක්ෂණය පාවිච්චි කරන්නේ කෘෂිකර්මාන්තයට. ඉතින් AI තාක්ෂණයත් එක්ක කෙලින්ම අපිට මේ වාඩි වෙලා කම්පියුටර් එකකින් කරන දෙයක් ගැන විතරක්ම නෙවෙයි මේ AI තාක්ෂණය කියන්නේ ඊට වඩා පුළුල් පරාසයක අද ලෝකේ දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ වගාව මේ TJC අඹ වගාව ඔයගොල්ලන්ට පේනවා දැන් හොඳට මල් ඇවිල්ලා මේ හොඳට නඩත්තු කරොත් අපිට මේ වගේ හොඳ මල් ගන්න පුළුවන්. ඉතින් මේ මල් ගත්තා වගේ නෙවෙයි මේ මල් අපි පරිස්සම් කරගන්න ඕන. එහෙම නැත්නම් මේ මල් ගෙඩි බවට පත් කරගන්න ඕන. ඉතින් ඒක නිකම්ම වෙන්නේ නැහැ. මොකද අපේ රටේ වර්තමානයේ ලෝකයේ ගත්තාම අද කාලීනව දෛනිකව දේශගුණය වෙනස් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා, අඩු වෙනවා, වර්ෂාපතනය එනවා, වර්ෂාපතනය වැඩි වෙනවා, අඩු වෙනවා, ආයෙ වියලි කාලයක් එනවා. මේක තිබුණු අපේ පැටර්න් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. එතකොට අපි ඒකට හුරු වෙන්න වෙනවා මේ වගාවත් එක්ක. මොකද ඒවා වෙනස් වුණා කියලා අපේ වගාවන් නොකර ඉන්න බෑ. ඒකට අපි ඇඩැප්ට් වෙන්න ඕන. ඉතින් ඇඩැප්ට් වෙනකොට අපිට මේ නවීන තාක්ෂණය වර්තමානයේ හැමෝම කතා කරන AI තාක්ෂණය අපි මේ කෘෂිකර්මාන්තයට යොදා ගන්න වෙනවා. ඉතින් මේ වගේ මල් ආපුහාම මේ මල් පරිස්සම් කරගන්න ඕන, ප්‍රවේශම් කරගන්න ඕන. ඒ හින්දා මේකට වෙන හානි ගොඩාක් තියෙනවා. විශේෂයෙන් කෘමි හානි, එහෙම නැත්නම් මේ වර්ෂාවත් එක්ක එන දිලීර හානි, මේ ඔයගොල්ලන්ට පේනවා ඇති දිලීර හානි මේකටත් ඇවිල්ලා තියෙන්නේ මේ ඇන්ත්‍රැක්නෝස් වගේ ලෙඩක්. මේ ලෙඩ ගැන තව දවසක මම කතා කරන්න. නමුත් එතකොට අපි කොහොමද අපේ මේ වගේ එක සැරේ එනකොට මේ වගාවට අපිට යම් කෘෂි රසායන ද්‍රව්‍ය මේක පාලනය කරන්න අපිට ස්ප්‍රේ කරන්න වෙනවා. එතකොට අපිට එක සැරේ මිනිස්සෙකුගෙන් පොඩි ස්ප්‍රේ මැෂින් එකකින් මේ වගේ ලොකු අඹ වත්තකට විශාල ඒකරේජ් එකක් තියෙන වත්තකට එක සැරේ මල් ආවට පස්සේ එක දවසින් අපිට මේවා ස්ප්‍රේ කරන්න බෑ. අන්න අපි යනවා අලුත් තාක්ෂණයට. අද නවීන තාක්ෂණය ඇවිල්ලා එහෙමත් නැත්නම් අපිට දැන් තියෙනවා ඩ්‍රෝන් පාවිච්චි කරලා ඩ්‍රෝන් වලට යොදාගත් AI තාක්ෂණයත් එක්ක මේ ගස් සිලෙක්ට් කරලා ඒ සිලෙක්ටඩ් විදිහට අපිට මේවට ස්ප්‍රේ කරන්න පුළුවන්. අපිට මේ හානියට ගැලපෙන සොලියුෂන් එක. එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි මේක වර්ෂාව ඇවිල්ලා මේ වගාවට නම් දැන් තනින් තන දැනටමත් ඇන්ත්‍රැක්නෝස් රෝගය තියෙනවා. එතකොට ඊට අමතරව කෘමි හානි තියෙන්න පුළුවන්, පණුවන්ගේ හානි තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ ෂණිකව මේකට විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් ෂණිකව අපි විසඳුමක් දෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මෙන්න මේ වගේ ඩ්‍රෝන් පාවිච්චි කරලා අපිට කෙටි කාලෙකින් ඇත්තටම අපිට මේ අක්කරයක භූමියකට පොඩි කාලයක් යන්නේ. ඉතින් පොඩි කාලෙකදී පුළුවන්. එතකොට විශාල ඒකරේජ් එකක් තියෙනකොට අපිට වැඩි කාලයක් යන දවසක් ඇතුළත අපිට පුළුවන් ඩ්‍රෝන් එකක් හරි දෙකක් හරි පාවිච්චි කරලා ෂණිකව කෙටි කාලෙකින් අපිට මේක ස්ප්‍රේ කරන්න. එතකොට කෙටි කාලෙකින් අපි ස්ප්‍රේ කරපුවාම අපිට තියෙන වාසිය තමයි ඇත්තටම මේ මලට වෙන හානි අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ හොඳ මල් කිනිත්තක්. ඉතින් මේක විශාල මල් කිනිත්තක් බලන්නකෝ. ඉතින් මේකේ මල් ගොඩාක් තියෙනවා. අපිට මේ කිනිත්තෙන් ගෙඩි 3-4ක් විතරයි ගන්න ඕන. නමුත් මේ වගේ හානියක් වුණොත් මේ මුළු මල් කිනිත්තම අපිට නැති වෙනවා, විනාශ වෙනවා. ඒ නිසා අපි මේ වාගේ ෂණික විසඳුම් අපි යොදා ගන්න ඕන කෘෂිකර්මාන්තයට. එතකොට අන්න අපිට අපි ඔය කතා කරන ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන එකට අපිට හොඳ අවස්ථාවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ AI තාක්ෂණය මෙන්න අපිට කෘෂිකර්මාන්තයට ෂණිකව යොදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වර්තමානයේ අපි TJC හඳුන්වලා දුන්නට පස්සේ අද ලංකාවේ ගොඩාක් TJC වතු කරගෙන යනවා.
ඉතින් ඒගොල්ලන්ට තියෙන නොයෙකුත් ගැටලු තියෙනවා. ඉතින් ගැටලු වලට විසඳුම් තමයි මම මේ දවස ගානේ ඔයගොල්ලන්ට මගේ වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නේ. ඉතින් අද දවසේ මම හිතනවා ඔයගොල්ලන්ට මේ අලුත් දෙයක් මං ගෙනාවා. කොහොමද අපේ රටේ අඹ වගාවට AI තාක්ෂණය යොදා ගන්න. ඉතින් AI තාක්ෂණය යොදා ගන්න එක් අවස්ථාවක් විතරයි මම මේ අද දවසේ ඔයගොල්ලන්ට ගෙන එන්නේ. මොකද මේ ප්‍රශ්නයකට විසඳුමක් අඩු කාලෙකදී අඩු වියදමකදී. එතකොට මේ ඩ්‍රෝන් එකෙන් අපි ස්ප්‍රේ කරනකොට අපිට ලොකු වියදමක් යන්නේ අඩු වියදමක් යන්නේ. නැත්තම් මිනිස් ශ්‍රමය යොදාගත්තොත් අපිට ලොකු මිනිස් ශ්‍රමයක් යනවා. ඒ නිසා අපිට පුළුවන් මේ ඩ්‍රෝන් තාක්ෂණයෙන් මේක ස්ප්‍රේ කරලා අපිට හොඳ ගෙඩි ටිකක් මේ වගේ හානි වලින් තොරව හොඳ අඹ ගෙඩි ටිකක් අපි මේ කිනිත්තකින් ගන්න ඕන. ඉතින් ඒ ඉලක්කයට තමයි අපි වැඩ කරන්න ඕන. එහෙම වැඩ කරොත් අපිට හැකි වෙනවා ඇත්තටම හොඳ අඹ අස්වැන්නක් ලබා ගන්න. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා හොඳට මල් ඇවිල්ලා මේ වගාවේ. ඉතාලම හොඳට මල් ඇවිල්ලා. ඉතින් මේ මල් ටික අපි පරිස්සම් කරගන්න ඕන. මේ මල් ටික පරිස්සම් කරගත්තේ නැත්නම් අපිට මේ වගාවට ගිය වියදම් ඒවා ඔක්කොම අපතේ යනවා. ඒ නිසා මම හිතනවා අපිට මේ AI තාක්ෂණය පාවිච්චි කරලා අපිට පුළුවන් නවීන ආකාරයට නවීන හිතන විදියට අපේ කුෂිකර්මාන්තය දියුණු කරගන්න. ඉතින් අලුතෙන් හිතන අයට, තරුණ අයට ගොවිතැනට යොමු වෙන්න පුළුවන්. මේ අපිට අලුත් තාක්ෂණය තියෙනවා, AI තාක්ෂණය තියෙනවා. ඉතින් අපි මහන්සි වුණොත්, උත්සාහ කරොත්, කැපකිරීම කරොත් අපිට පුළුවන් මේ විදිහට අපේ අඹ වගාව සාර්ථක කරගන්න. හොඳ අස්වැන්නක් අරගෙන අපේ අතමිට සරු කරගන්න මං හිතන්නේ පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන ගමන් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා හැමදාම රැඳී සිටින්න මගේ YouTube channel එකත් එක්ක TJC Mango LK කියන YouTube channel එකත් එක්ක මේ channel එක මම ගෙන එන්නේ ඇත්තටම TJC හඳුන්වලා දුන්න මව් සමාගමේ සිට. ඉතින් එහෙම නැත්නම් එල්ලාවල හෝටිකල්චර් සමාගමේ සිට. ඉතින් මේකේ නිල YouTube channel එක තමයි TJC Mango LK කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නිවැරදි දැනුම අඹ වගාවට යොදාගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ නැරඹීමෙන් ඔබට ගෙදර ඉඳලා මේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊට අමතරව කෙනෙකුට විශාල ප්ලාන්ටේෂන් කරගෙන යනවා නම් වැඩිදුර අවශ්‍ය තාක්ෂණය අවශ්‍ය නම් මට කතා කරලා ඒ අවශ්‍ය තාක්ෂණය ඔයගොල්ලන්ට මගෙත් එක්ක බෙදා හදා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම නැවතත් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා TJC Mango LK YouTube නාලිකාවත් එක්ක රැඳී සිටින්න. තවත් දවසක මෙවැනි රසබර අලුත් තාක්ෂණයක් එක්ක ඔබත් සමග හමු වෙන බලාපොරොත්තුවෙන් මේ උදෑසනින් මම සමුගන්නවා. සියලු දෙනාට බොහොම ස්තුතියි.